ඔයා අද මේ වීඩියෝ එක බලන්නේ ඔයාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක හීනයක් අතේ තියාගෙන. ඒ තමයි රජයේ ගුරුවරයෙක් කියන ඒ උදාර ලේබලේ තමන්ගේ නමට ඉදිරියෙන් දාගන්න හීනේ තමයි ඔබ ඉන්නේ. ගුරු විභාගයක සෙට් කරලා තියෙන මේ වෙලාවේ ලංකාව පුරාම ඉන්න දහස් ගාණක් උපාධිධාරීන් දැන් පොත් ගඩවල් ගාන යනවා, ටියුෂන් වලට යනවා. එතකොට තමන්ගේ වෙලාව විවිධ ආකාරයෙන් වැය කරලා මේ විභාගෙට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හැමෝම හිතන්නේ පරණ පේපර් ටික බැලුවාම එහෙම නැත්නම් සාමාන්‍ය දැනීම පොත් ටිකක් බලලා පාඩම් කරගත්තාම මේ විභාගේ පාස් වෙන්න පුළුවන් කියලා. ඒත් මම අද ඔයාට කනගාටුදායක දෙයක් වගේම ඇත්තක් කියනවා. පහුගිය අවුරුදු වල සංඛ්‍යා ලේඛන ටික බලන්න ලියන අයගෙන් බර ගාණක් අසමත් වෙනවා. ඒකට හේතුව තමයි මේ හැමෝම උපාධියක් තියෙන අය. ඒ කියන්නේ ඉගෙනගෙන ඉහළටම ආපු අය. ඒ කියන්නේ ඔබ මේ බලන හැමෝම උපාධියක් තියෙන ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක ඒ දැනුම පද්ධතිය උරුමයක් තියෙන අය. එතකොට ඇයි එහෙනම් අසමත් වෙන්නේ? පහුගිය කාලවල අපි සංඛ්‍යා ලේඛන වලම මේ උපාධිධාරීන් අසමත් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනදී තමයි ඔයා දැනගන්න ඕනේ විභාග උපක්‍රම කියන දේ. අද මම මේ පොඩි වෙලාව අරගෙන සාමාන්‍යයෙන් අයදුම්කරුවෙක් සහ ගුරු සේවයට තේරෙන අයදුම්කරුවෙක් අතර තියෙන වෙනස මොකක්ද කියලා පෙන්නනවා. ඔයා මේ වීඩියෝ එක අවසානයේ දක්වා බැලුවොත් මම සහතික වෙනවා ඔබේ සූදානම අද දවසේ සම්පූර්ණයෙන්ම වෙනස් පාරකට හැරෙයි කියලා. අපි මෙහෙමයි මුලින්ම බලමු මේ විභාගයේ තියෙන ප්‍රධාන පත්‍රිකා දෙක මොකක්ද කියලා. ඔබ දන්නවා දැනටමත් අභියෝගතාවය තියෙනවා, සාමාන්‍ය දැනීම තියෙනවා. ගොඩක් අය හිතන්නේ අභියෝගතාවය කියන්නේ ගණන් හදන එක කියලා. නෑ. ගුරු විභාගයක අභියෝගතාවය කියන්නේ ගුරුවරයෙක් සතු වෙන්න ඕනේ තාර්කික බුද්ධිය. මෙතනදී තමයි ලැබෙන ප්‍රශ්න හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ පන්ති කාමරයක් ඇතුලේ ගන්න තීරණ මොනවද කියලා බලන්න. විභාගයට අපිට දෙනවනේ දැන් මොනවා හරි ප්‍රශ්න ටික. ඒක ඔබගේ දැන් සාමාන්‍යයෙන් ඔබට ඒක අවුට්පුට් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඔයා පන්ති කාමරයේදී ගන්න තීරණය මොකක්ද කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් ඔබ පන්තියේ ඉන්න දරුවෙක් දිගින් දිගටම පාඩම් වලට අවධානය යොමු කරන්නේ නැහැ කියන්නකෝ ඔයා උගන්වන දරුවෙක්. ඔයා ගුරුවරයෙක් විදිහට මුලින්ම කරන්නේ මොකද්ද? ඔයාට දැන් ප්‍රශ්නයක් ආවොත් ඔයාට දැන් ඔයා ප්‍රශ්නයක් හිතන්නකෝ. ඔයාගේ ඉස්සරහා තියෙනවා හැම ප්‍රශ්නයක්. දැන් මෙහෙම ළමයෙක් ඉන්නවා මොකද්ද කරන්නේ? දඬුවම් කරනවා කියලා උත්තරයක් තියෙන්න පුළුවන්. දමෝපියෝ ගෙන්නවා කියලා තියෙන්න පුළුවන්. විදුහල්පතිල දැනුම් දෙනවා කියලා තියෙන්න පුළුවන්. ඒත් මේ ඔක්කොම බලපුවාම අපිට ගන්න තියෙන හොඳම උත්තරේ තමයි ඒ දරුවාගේ අවධානය ගිලිහෙලා යන්න බලපාන මනෝවිද්‍යාත්මක සාධකයේ හොයා බලන එක. ඔබ උත්තර ලියනකොට මම කියන පුද්ගලයා විදිහට නෙමෙයි ලියන්නේ. පරමාදර්ශී ගුරුවරයා විදිහට සිතන්න පුරුදු වෙලා තමයි මේකට උත්තරේ ලියන්න ඕනේ. ඒ කියන්නේ act as a teacher. දැන් ඔබ ගුරුවරයෙක් වෙන්න යන්නේ ගුරුවරයෙක් විදිහට හිතන්න ඕනේ. අන්න ඒ මානසික වෙනසට තමයි ඔබ අනික් අයගෙන් වෙන් කරලා ගන්නෙ. මොකද මම කියන පුද්ගලයාට සාපේක්ෂව බෑ. ඔබ ගුරුවරයෙක් කියන භූමිකාවට සාපේක්ෂව තමයි දරුවෙක් දිහා බලන්න ඕනේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න රටාවන් වෙනස් වෙන්නේ. ඒක පළාතෙන් පළාතට මධ්‍යම රාජ්‍යයට ඒවා ඒ විභාග තිබ්බ විදිහ වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රධාන පරමාර්ථයක් තියෙනවනේ බව ෆිල්ටර් කරලා ගන්න. අන්න එතන අවස්ථාව ගැන තමයි මම මේ අවධාරණය කරේ. දෙවැනි පත්‍රිකාව තමයි සාමාන්‍ය දැනීම. මෙන්න මෙතනදී තමයි ලංකාවේ ළමයි වැඩිපුරම වරද්දාගන්නේ. ඔයා හිතනවා ඇති ලෝකේ උසම කන්ද එහෙම නැත්නම් දිගම ගඟ පාඩම් කරාම ඇති කියලා. ඒත් ගුරු විභාගයක සාමාන්‍ය දැනීම පේපර් එකෙන් 60%ක් මෙන්නේ අධ්‍යාපනික සාමාන්‍ය දැනීම. ඒක වෙනස් වෙච්ච අවස්ථා තිබෙනවා පළාතෙන් පළාතට මම අයිත් කිව්වේ. නමුත් අපි මේ ගෙවෙන කාලෙදී සියලු දැනුම ගන්න යනවා. ඒක පළාත් මට්ටමින් වේවා ජාතික මට්ටමින් වේවා මේකට අය හිස්තැන් තියාගෙන නෙමෙයි විභාගයට යන්න ඕනේ. දන්න ඔක්කොම හොයාගෙන යන්න. එතනදී අය අතාරින්න වෙන ගිහිල්ලා වෙන කවුරුත් අපිට හොයලා දෙන්නේ නෑ. ඔබම හොයාගන්න ඕනේ මේ සියලු දේ. ඒ නිසා භාගයට යන්න එපා. මේක අනගිය අවස්ථාවක්. මේක වෘත්තීමේ පෞරුෂය හැදෙන තැන. මේ වෘත්තීයකට යන්නේ නැතුව සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙනවා වගේ නෙමෙයි. ඒ නිසා වැදගත් භූමිකාවට ඇතුල් වෙන්න යන්නේ. එතනදී අපි මේ කියන කාරණා වලට හොඳට අවධානය දෙන්න ඕනේ. ඔයා දන්නවද ලංකාවේ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා? ජාතික පාසල් පළාත් සභා පාසල් අතර වෙනස මොකක්ද කියලා. එතකොට විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මොකක්ද කියලා. මෑතකදී අඳුන්ලා දුන 13 වසරක සහතික කළ අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
මේ වගේ කරුණු ඔයා දැනගෙන ඉන්නම ඕනේ. මම ඔයාට දෙන පළවෙනි උපදේශය තමයි පුවත්පත්වල තියෙන සාමාන්‍ය තොරතුරු වලට වඩා අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු කරන්න කියන එක. ඊළඟට මම ඔයාට කතා කරන වැදගත්ම කාරණාව තමයි කාල කල්පනාකරණය. විභාග ශාලාව ඇතුළේදී ඔබට තියෙන්නේ සීමිත කාලයක්. ප්‍රශ්න පත්‍රයේ දිගයි. කියවන්න කාලය ගොඩක් යනවා. මෙතනදී මම ඔයාට ඉස්සරහට උගන්වන්න බලාපොරොත්තු වෙනවා එලිමිනේෂන් මෙතඩ් කියන එක. ඒ කියන්නේ වැරදි පිළිතුරු ඉවත් කිරීමේ ක්‍රමය. බොහෝ ප්‍රශ්නවල පිළිතුරු 4න් 2ක්ම පැහැදිලිවම වැරදි. ඔයාට ඉතිරි වෙන පිළිතුරු දෙක අතරින් වැඩියෙන්ම විද්‍යාත්මක පිළිතුර තෝරා ගන්න තප්පර 30කට වඩා ගන්නත් බෑ. එතකොට මේකට අපි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඉතින් මම ඒකට ලොකු අවධානයක් දෙන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉදිරියේ එන වීඩියෝ වල. තව රහසක් තියෙනවා ගුරු විභාගයේදී ලැබෙන බොහෝ ප්‍රශ්න වලට සෛද්ධාන්තිකමය පසුබිමක් තියෙනවා. ඔබ පියාජේගේ ප්‍රජානන සංවර්ධන සිද්ධාන්තය හෝ බ්ලූම්ගේ වර්ගීකරණය ගැන මූලික අවබෝධයක් ලබාගෙන හිටියොත් ප්‍රශ්නය කියවද්දිම ඔබට තේරෙනවා මෙතනදී පරීක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උත්තරයක්ද කියලා. ඒ නිසා මතක තියාගන්න මේක හුදෙක් දැනුම ගැනීමේ විභාගයක් නෙමෙයි. මේක ඔබේ වෘත්තීය පෞරුෂය මයින විභාගයක්. මම නැවතත් කියනවා. ඉතින් මට මේ වෙලාවේ අන්තිමට කියන්න තියෙන්නේ ගුරුවරයෙක් කියන්නේ මේ සමාජයේ මහ මෙහෙවරක් කරන තනතුරක් චරිතයක්. ඒ තනතුරට යන්න තියෙන මේ විභාගයේ ජය ගන්න එක අපහසු නෑ. හැබැයි ඔබ නිවැරදි මඟ පෙන්වීමක් යටතේ වැඩ කරන්න වෙනවා. මම මේ වීඩියෝ එක ඇතුලේ මේ කාරණා ටික කිව්වේ ඔයාගේ S2 අරවන්න. මම තීරණය කරලා තියෙනවා මේ YouTube channel එකෙන් ගුරු විභාග ලියන්න ඉන්න ඔබට ආය හිර කරගන්න නැතුව දැනුම දෙන්න. එතකොට සල්ලි ගන්නවත් පන්ති කරන්නවත් නෙමෙයි. එතකොට මේ ඉදිරි වීඩියෝ වලදී සාමාන්‍යයෙන් IQ කෙටි ක්‍රම එතකොට අනිවාර්යයෙන් මේන සාමාන්‍ය දියුණු ප්‍රශ්න එකින් එකට වගේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකේ මම කියපු කරුණු ටික ඔළුවේ තියාගෙන අද ඉඳන් ඔයාගේ පාඩම් වැඩ ටික පිළිවෙලට හදාගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දැනගන්න ඕනේ විෂය කොටස් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒවා අපි ඔයාගේ එන ප්‍රතිචාරات එක්ක බලලා ඉදිරි වීඩියෝ කරමු. ඉතින් මට ඕනේ උදව්ව තමයි ඔබ මේක ඔබ දන්න ඔබගේ යාළුවෝ ඉන්න මේ විභාග වලට සම්බන්ධ ඔයාගේ යාළුවොත් එක්ක ගෲප් වල ෂෙයා කරගන්න. එතකොට මටත් මම මේ නොමිලේ කරන දේ ගැන මටත් සතුටක් තියෙනවා. නැත්තම් වෙන දෙයක් නැහැ නේ සල්ලි ගන්න නැහැ. නිසා ඔයා මේක ෂෙයා කරන්න. channel එක අනිවාර්යයෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒක ඇයි එහෙම කියන්නේ? ඒකෙන් තමයි වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනට එන්නේ. මම ගොඩක් කල් ගන්නෑ. දවසකට දෙකකට සැරයක් ඔබට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දානවා. මොකද දැනගන්න තියෙන පරාසය හරි ලොකුයි. ඒකෙන් අපි වැඩක් ගමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. අපේ channel එක subscribe කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.